ඉඳුරු මෙහෙම ආවද එහෙම අල්ල. අල්ලන්න කියන්න. ඔව් කුකුලේ කොටකලා තියෙන්නේ. ඉතල දාලා නේද සප්පේ කුකුලේ. නෑ කුකුල වන් ඉඳේ හරියට බස්සේ රින් කරලා ඉන්නේ. මේ බිස්තරේ දීලා මම හිතන්නේ. නෑ මොකක් කර ගිලලා ඉන්නේ කොදුව. ඔව් ගිලලා තමයි ඉන්නේ. මෙහාට දැන් ඔබ කල්ටියට. අපි කිකිලි. එයාට ඒක ආ මේ පුළුවන් මේ. බලන්න. ආ මේ ගොදුරක් ගිලලා ඉන්නේ. කැමරා ගන්න ෂෝක් එකක් තියෙනවා. ගොදුරක් ගිලලා ඉන්නේ. ගිල්ලා ඉන්නේ නේ. ඔව්. ඒකයි දැන් යන්න නැතුව ඉන්නේ දැන් ගොදුර. කුකුලෙට්ට ගහලා. ඉන්නේ කුණාට මේ පොඩි ඉඩකින් රින්ගන්න පුළුවන් දැන් ගොදුරක් ගිල්ලහම ආපහු එළියට එන්නද. ඊට මදි හින්දා. අයිත්තයි අර සයිස්ම තවන්ද අයිත්තයි. නෑ පොඩි. පොඩිනේ. සතේ ගිර මේකේ හිටියෙද නැද්ද මේ කුකුළු? නෑ කුකුල උදේ හරියා. බලන්න අඩුද කියලා එක්කෙනෙක් අයි. නෑ. ඉන්නලා ඉන්නේ ලොකු ගොදුරක්. ඒක ඇතුලෙන් එයා ගිලලා ඉන්නේ අම්මේ. ඔව් අර පිඹුරත් එච්චරම ලොකු එකනේ ඉන්නේ අඩි. මං හිතන්නේ 8ක්. උසා ඉන්නවද? අනේ චූටි වැහැරවනේ. අඩි 7ක් විතර. එපා හැරවන්න එපා. කුකුලෙක් වගේ තමයි ගිල්ලලා ඉන්නේ. තමයි. ඈ කුකුලේ තමයි. කුකුල් තුන් දෙනා හිටියේ තුන් දෙනා ඉන්නවා. ඉවරද? වෙන කොහෙන් හරි ගිලලා මෙහෙට ආවද දන්නේ නැහැ. ඒකිනුට රින්ගන්න බැහැලු එයා ගින්නට පස්සේ. නෑ ගිලලා නෑ අපේ අය. කොහොම හරි ලොකු කුකුලෙක් වගේ දෙයක් ගිල්ලලා ඉන්නේ මේ. කලියෙන් ලිස්සනද දාලා? තාවෙක්වත් අල්ලගෙන දන්නේ. කියන්න බෑ හැබැයි. ඒ ගියාම බඩේ මොකද දින්නේ කියලා? බඩේ මොකද දින්නේ කියලා කියා? ඇත්ත කියන්නේ. ඇත්ත කිය. ආවෙක් වගේ සතේ. මෙයා ඇවිල්ලා මං කියන්නේ හොතම්බුවක් ගිලිනවා නේද? ජම්බල් බලහට අර. යන්නු. එල එයාට මේ තමයි කියලා ඇයිද කියලා එහෙම ඉන්නේද? ඉතින් වෙන්න පුළුවන්. රැගිල්ල වෙන්න පුළුවන් ගොඩක් වෙනවා. ඔබ ජීර්ණ වෙනකන් ඉන්න ගාම දිරවන්නේ නැහැ ජීර්ණ වෙන්නේ නැහැ. අපේ අම්මනේකට කුකුල් වඩා ෂෝක් එක. වඩක. ඉතින් ඉතින් ඉස්සක් නේ. යා ඔය බැටේ නේ අයිත්තයි අරු කොහොම නම්. බල්ලා යන්න හැනේ කොච්චර පැන්නුවද? නිස්සන්නද මන්නේ? නෑ නෑ. අර මේ හැම හැදිලා ඉන්නේ අර කෙරෙදි කියලා පොඩි මේක. මේ ඇඟට ගන්නද? අන්න බා ගහලා උගේ. අප්පා කනවා. කටින්ද? පිනුන අප්පා කනවා හැබැයි විසක් නේ. ඒ විහින්න බෑ. ඒ ගොරෝතුලිය. ඔව්. මල්ලි අල්ලන්න ඔයාගේ නැට්ට හරියේ. පැටියෙක් නේ. පැටියෙක් වගේ. මේ මං කියන්නේ හාවෙක් ගිලලා කියන්නේ. දැක්කද? දැක්කද? ආවෙද්ද දන්නෙත් නේ. ආවෙක් වගේ තමයි. ආව ඉන්නවද මේ හරි? ඔව් බඩේ මොකද්ද බං ඉන්නේ? හාවි. හාවි. බඩේ මොකද දිනනවද? අනිලව තමයි සෙට් වෙන්නේ. එයාට වද දෙන්නේ නැතුව. ඔව්. දැන් සාමාන්‍ය රැයට තමයි ඇවිදින්නේ කිව්වා. ඔව් ලස්සනයි නේ. ඔතන මේ කුකුල් ලයිට් එකේ තමයි ලස්සන දිලිසෙනවා. අනේ දැන් තව තියෙනවනේ කුකුල් කූඩු අර පොඩි හිඩසක්වත් ඒ තියෙනවා හදන්න ඕනේ. ඒක අරගත්තද? ඇති ඇති. ඇති ඇති. ඔක තියන්න. මං කිය ඔළුවෙන් හරිය දාගන්නව. ඔළුවෙන් හරිය. පොඩ්ඩක් ඉන්නේ. කූඩු ටික පොඩි හිඩසක්වත් නැති වෙන හදන්න ඕනේ කුකුලෙන් යනවා. ආයි නැත්නම් මෙතන. මේ ඇඟ හින් කරලා යනවා. ඔය කියන්නේ දැන් ඔළුවේ ප්‍රමාණය තේනවනේ. ඔළුවේ ප්‍රමාණය ඔළුව දාගත්තා නම් ඒක නිකම්ම ගන්නවා. නෑ මනුස්සයෙක්ට ඕන කෙච්චනකින් යන්න පුළුවන් චූටි තැනකින් ඔළුව දාන්න පුළුවන් නම්. ඇඟ හරවලා ගන්න පුළුවන්. ඔව් දැන් ඒගොල්ලෝ ඇඟ හින් කරනවා. يعني හින් කර කර මහත් කරන එක තමයි ඒකට මේ මං කියන්නේ ගාන්ට නිකම්ම ඇඟ ඇතුළට යනවා. මුගේ බඩේ ඉන්නේ හාවෙක් තමයි. පුතේ සාමාන්‍ය කාව වගේ දෝක. තෙල් ආර කෙටලා ගිනින්න පුළුවන් නේද? මෙයාට එච්චර බෑ සාමාන්‍ය ප්‍රමාණයේ වල්පේ තියෙන ගිලින්න පුළුවන්. ඔව්. එළු ඉතින් අලුතෙන් දාව පැටවුදින් ගන්න. කුකුලෙන් නම් ලොකු කෙනෙක් වක් ගිනිනවා. නේ එළු පැටවුන් තෝරන්නේ. නේද මෙයා සෙමක් දැන් මේ ඔළුව තියෙන සෙමක් පිට කරනවා කටින් හරියට සෙමක් තියෙනවා නේද පුතේ? සෙවල එකක් තියෙනවනේ. හේටේ තියෙනවා කොහමත් මේක ගොඩක්ම කරන්නේ දැන් ගිලිනකොට. ඔව්. දැන් මේ පොඩියට තිබ්බට ඔළුව දැන් හණු එකට එක සම්බන්ධ නැහැ. නිකම්ම දිගහැරෙනවා හැමත් එක්ක ඇදෙනවා. ඊට පස්සේ ආයි ගොතුර ගිල්ලට පස්සේ පිටිච්ච විදිහටම ආයි යථාර්ථයටපත් වෙනවා. ඔය නිකම්ම මේ අර ජීර්ණ වෙලා යනවාද ගිලින එක. ඔව්. හැබැයි මාර ගායක් තියෙන මෙයාට තමයි. ඔව්. සාමාන්‍ය පොතම්බු එක හරි හාවෙක් හරි
කුකුලෙක් කියලා තාම මට ගොඩක් වෙලාවට හිතෙන්නේ. තව කුකුලෝ බැරිලා තිබුණ කුකුලකෝ. ඌ මෙහෙන් නෙමෙයි. තව කුකුලෝ ඉන්නවා මේ. එකල්ලන් ගියා. ඉන්නවනේ. ඉතින් එනවනේ. බයි කුරුකන් ඒකෙන් ගාපු එකේ. ගාපු ගාන පැටව ඉන්නවා මට සෙට් වෙලා තියෙන එළුව බඳින්න යනකොට එහා පැත්තේ. හා. මම අර පොණක හිටිය දවස් ඉඳන් මේ මම පොඩ්ඩක් කැලිය යනවා අඩුයි. මම නම් කියන්නේ මේ ආවේ. අර අපේ නම් ගහන්නේ නැහැ වුණාට ඉතින්. කවුද දාන්න පුතේ? දොස්තර කියලා. නහයට අමතරව තියෙනවා අර තාපසංවේදී සිදුරු කියලා. ඒකට තමයි දැනෙන්නේ පොඩි දෙයක් වුණත්. අර මනසේකේ උණුසුමට අග්ගාලා දැනෙනවා. ඒතකොට අග්ගාලා හැරිලා අප්පා ගන්නවා. මේ සයිස් එක කෙනෙක් තමයි මෙතන බැරි මෙයා කොහෙද අරන් යන්නේ? නෑ හැබැයි මේ වගේ එක්කෙනෙක් කෑවොත් බල්ලෙක් කෑවා වගේ තුවාල වෙනවා හොඳ. දත් තියෙනවනේ. ඒ කියන්නේ දත් මෙහෙම පස්සට වෙන්න තියෙන කීයත වගේ. පැටලෙනවා. ඊට පස්සේ ආයි ඉරාගෙන පළල තමයි ඉන්නේ. විසයිද? විස නෑ. හැබැයි බැක්ටීරියා තියෙන්න පුළුවන්. විස බීජ තුවාලේ හොඳ වෙන්නේ නැහැ. විස බීජ තියෙන්න පුළුවන්. පිට ගැස්සුවට බෙහෙත් දෙනවා. බලන්න මේකත් නැවෙන්නේ ඕක කොහෙද අරන් යන්නේ? එයා ඉතින් දවස් කරත් අවුලක් නෑ කෙලියක් බලන්න. නෑ හොරකැලේට දාන්න අවුලක් නෑ හොරකැලේ පිටු ඉන්නවා. සර්පේ විස බොර නෑ. නයි වගේ තමයි අර යන්නේ. ඕක අතේ හැටි. කොහොමද වෙලන වෙලින්නේ? ඒ බලන්නකො ඔළුවෙන් අල්ලගත්තාම එමුක වෙලා ගත්තා. වෙලා ගන්නවා. හොන්දක ආයක් තියෙන. දැන් වෙලා ගන්න හැම අවස්ථාවකම ගලවන්න ඕනේ මෙහෙම මේ. වගේ කෙරවල ඉන්න නැත්නම් බෑ. මැද්දෙන් ඇල්ලුවට බෑ. මැද්දෙන් අල්ලුවට බෑ. තදින් වෙලා ගත්තත් ගලවන්න පුළුවන් අර වගේ කෙලවර ඉන්න. කිලෝ 10ක් බලන්න. බරපතලනේ. බුදුරු වමනේ වෙන්නේ නැතු ගත්ත එක ලොකු දෙයක්. අමාරු වෙන්නේ කියලා තියෙන්නේ. අතෝද ගන්න. මෙයා මෙහෙම නිදස් කර හොඳයි කොට වෙලාවට. බුදුරු වමනේ දානවා. ඔය ඒක තමයි මේ. හොරකැලේට දාන්න පුතේ. එහාට උලක් නෑ. විසකෝර නෑ. නෑ. පුතාගේ මේ පොඩක් පෙට්‍රල් ගහන්න නම්මන එක් කරන් මම අල්ලගෙන. ඔව් බරයි නේද? කිලෝ 10ක් කිලෝ. පුතාගේ පෙට්‍රල් ගහන්න නම් මොකක්ද? අරුට පිටර දෙක දීලා එම නෑ. දවල් ලකන. යද්දි ඒගොල්ලෝ බටයක් ඇතුළට දාගෙන හිටියේ නෑ ආව. පැටියෙක් කොයිනේ? ඔව් අඩි 3මාරක් 4ක් විතර. ගන්නවා. 3මාරක් 4ක් විතර. මටත් පෙන්නන්න පොඩ්ඩක්. ගන්න ටිකට් අරන් දැක්කද දුම? මොකද මේ මරන්න දෙන්න එපා කිසිම තැනක සර්පෙක් මරනවා නම් යනවා පෙට්ටි පෙට්ටි නැත්නම් ඔක්කොම එකට මම හැමෝටම කියලා තියෙනවා. මහින්දන් වත්තේ උනත් යාමල්ලි ඔක්කොම එකට දාලා යන්න නැත්නම් පෙට්ටි පෙට්ටි වලට දාලා අරන් යන්න. මේ පෙට්ටිය පිටින් මෙහෙම මරන් ගිහිල්ලා එකිනෙක කරලා නිදස් කරනවා අර දෙන්නේ. මරන්න එපා කොයිම තැනකට මරන්න දෙන්නත් එපා. ඔය අපිට කෝල් කරලා කියන්න පුළුවන්. ඔයක තමයි. මේ ගන්නවනම් මේ අයිත් මාර මහින්දක් දෙන්න මම එන්නම් ඈ. ට්‍රාන්ස්පෝර්ට් එක ඔක්කොම ගන්න. හරි බලන්න කොහේ ඇද්ද මේ සසරේ කරන්න පුළුවන් ඔක්කොම කින කරන්න ඕන. වත් ගන්නවා ඉන්න නැන්ද සේවත් ගන්නවා. ඉතින් මේ සතා සාමාන්‍යයෙන් වැඩි කාලයක් තියාගන්න බෑ. මොකද මෙයා ගුදුරුකුත් අරගෙන ඉන්නේ. මෙහෙම නිදාස් කරලා දැම්ම කැලේට.